සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. මම අද ගේන කියලා තීරණය කරේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ තියෙන අධිකරණ ලිපිකරු තුන්වන ශ්‍රේණිය බඳවා ගැනීම විවිධ තරඟ විභාගය ආරම්භ වෙලා තියෙනවා. මේක ගැසට් එක 2025 වලට හොඳ අවස්ථාවක් තියෙන්නේ. මම මේක සම්පූර්ණ දැනුවත් කිරීම කරනවා. වීඩියෝ එකත් එක්ක දෙමින් ඉන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. ප්‍රධානම හේතුව තමයි ගොඩ දෙනෙකුට closing date එක මිස් වෙන අවස්ථා තියෙනවා. ඉතින් channel එක subscribe කරේ නැත්නම් වාට අනිවාර්යයෙන්ම අපි ගේන වැදගත් වීඩියෝ වැදගත් අවස්ථා මිස් වෙනවා. මිස් වුණාට පස්සේ වීඩියෝ එක බලන්න හම්බුනොත් එහෙම ඇත්තට මේක ඔයාගේ ජීවිතයේ වටිනාම අවස්ථාව ඒ වෙනකොටත් මිස් වෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. ඒතර අපි ගේන වීඩියෝ එක ළඟටම එන්න ගන්න අවස්ථාව හම්බ වෙනවා. මේකේ තියෙන්නේ උපලේඛනගත රාජ්‍ය නිලධාරියන්ගේ සේවය අධිකරණ කළමනාකරන සහකාර සේවයේ අධිකරණ ලිපිකරු තුන්වන ශ්‍රේණිය කියන එක තියෙන්නේ තනතුර තියෙන්නේ. මේකේ දැනුවත් කරලා තියෙන විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් පළවෙනිම දේ දින හොඳ වැටුප් පරිමාණයක් තියෙනවා. වැටුප් පරිමාණයක් තියෙන නිසා හොඳ chance එකක් තියෙන. ඒ වගේම කෝට් එකේ ලිපිකරුවෙක් හැටියට ඉන්නකොට සාමාන්‍ය කෝට් එකේ වැඩ කරන්න අපි අධිකරණයේ වැඩ කරනකොට හොඳ යම්කිසි මට්ටමක අනිත් ශ්‍රේණි වල සභාවක්ෂව හොඳ තනතුරක් වගේම හොඳ තත්ත්වයක් වට හම්බ වෙනවා. ඉතින් ඒක වැදගත් වෙනවා. හොඳ වැටුප් පරිමාණයකුත් තියෙනවා. ඒ වගේම මේකේ 48470 පටන් ගෙන 82800 දක්වා වට වැටුප් පරිමාණයක් තියෙනවා. මේක තනතුර ස්ථිරයි විශ්‍රාම වැටුප් සහිතව තියෙන්නේ. සුදුසුකම් හැටියට තියෙන්නේ කළමනාකරන සහකාර සේවය අධිකරණ ලිපිකරු තුන්වන ශ්‍රේණිය වතාන්තර බඳවා ගැනීම සඳහා පහතින් සුදුසුකම් සපුරා තිබිය යුතුයි කියලා කියනවා. ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනේ. අවුරුදු 18ත් 32ත් අතර කෙනෙකුට ඇප්ලයි කරන්න පුළුවන්. පහත අධ්‍යාපන සුදුසුකම් හැටියට තියෙන්නේ සිංහල හෝ දෙමළ භාෂාව සහ ගණිතය ඇතුළු විෂයන් 4කට සම්මාන තියෙන්න ඕනේ. සමානත්ව සහිත එක්වර විෂයකදී එක්වරකදී ඉංග්‍රීසි භාෂාව ඇතුළු විෂයන් 6කින් අධ්‍යයන පොදු සාධක පත්‍ර විභාගයේ සමත් වීම කියලා කියනවා. එතනදී සිංහල හෝ දෙමළ ගණිතය කියන සබ්ජෙක්ට් වලට අනිවාර්යයෙන්ම සම්මාන තියෙන්න ඕන කියලා මෙයාලා මෙන්ෂන් කරනවා. සම්මානත්වයට සහිතව එක්වරකදී ඉංග්‍රීසි භාෂාව ඇතුළු ඉංග්‍රීසි වලට S එකක් තිබ්බනම් ඇති 6යි 4ක් තමයි තියෙන්න ඕනේ සාමාන්‍ය පෙළ. සහ අධ්‍යයන පොදු සාධක පත්‍ර උසස් පෙළ විභාගයේදී විෂයන් සියලු විෂයන් සාමාන්‍ය පොදු පරීක්ෂණය හා සාමාන්‍ය ඉංග්‍රීසි හැර එකවර විෂයන් තුනම සමත් වෙලා තියෙන්න ඕන කියලා මෙයාලා කියනවා. ඊට අමතරව මේක විභාගයේ තියෙන්නේ ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. එකක් භාෂා හැකියාවට ලකුණු 40ක් ගන්න ඕනේ අවම වශයෙන්. අභියෝගතාවයට ලකුණු 40ක් ගන්න ඕනේ. ඉතින් ඒ ටික තමයි එතන තියෙන්නේ. ඒකට අපි ඇප්ලයි කරද්දී කරන්න අවශ්‍යතාවය තියෙන්නේ මේකේ මෙන්ෂන් කරලා තියෙන විදිහට විභාග ගාස්තු සඳහා රුපියල් 400ක් වෙනවා. මේක මුදල අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් නමින් මහජන බැංකුව වේල්ල වීදි ශාඛාවේ පවත්වාගෙන යන ගිණුම් අංක 297යි 199යි 025යි 039 කියන account number එකට බැර කරලා එම ගන්න ලදුපත එක්දාරයක් මගින් අයදුම් පත්‍රයේ නියමිත ස්ථානයේ නොගැලවෙනසේ යැලවිය යුතුයි කියලා තියෙනවා. රිසිට් පතේ ඡායාස්ත පිටපත මද ප්‍රයෝජන සඳහා ලබාගත යුතු කියලා වගාව අනිවාර්යයෙන් ෆොටෝකෝපි එකක් තියාගන්න. මොන හරි ප්‍රශ්නයකට ඒක වැදගත් වෙන නිසා අනිවාර්යයෙන් මේකේ ඇප්ලිකේෂන් එකේ කොපි එකකුත් අනිවාර්යයෙන්ම වගාව තියාගන්න. ඉල්ලුම් පත්‍රය මෙම නිවේදනයට නමුනා ඇති ආදර්ශ ආකෘතිය අනුකූලව විය යුතුයි කියලා තියෙනවා. ඒ කඩදාසිය දෙපැත්ත පාවිච්චි කරමින් ඒ කියන්නේ A4 ප්‍රමාණයේ කඩදාසියක් සකස් කර අපේක්ෂකයා විසින්ම සිය අත්අකුරින් සම්පූර්ණ කර යුතුයි කියලා තියෙනවා. ඊට අමතරව මේ සඳහා පරිගණකයක් කරනු ලද යතුරු ලියන එකද අදුපත භාවිතය කර හැකි. ඒ කියන්නේ මේ විදිහට තියෙන මේකේ ආදර්ශ අදුම් පත්‍රයේ අරගෙන ඒක අනිවාර්යයෙන්ම ඔයාගේ අත්අකුරින්ම ඒක ලියන්න ඕන කියලා තියෙන ආදාත ඉල්ලුම් පත්‍ර අනුකූල නොඉල්ලුම් පත්‍ර සම්පූර්ණ ලෙස තොරතුරු
සඳහන් කර ඇති ඉල්ලුම්පත් දැනුමකින් තොරව ප්‍රතික්ෂේප කරන වේගය තුන ඉල්ලුම්පත්‍රයේ ඡායාව පිටපත ළඟ තබා ගැනීම ප්‍රයෝජනවත් අනිවාර්යයෙන්ම මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේකේ ෆිල් කරපු ඇප්ලිකේෂන් එකේ සහ අර පේමන්ට් එක කරපු ස්ලිප් එක අනිවාර්යයෙන්ම ෆොටෝකෝපියක් තියාගන්න. මේක විභාගය සඳහා වන සම්පූර්ණ කළ දැනුම්පත් ලියාපදිංචි තැපෑලෙන 2026 ජූනි මාසේ 5 වන දින හෝ ඊට පෙර ලැබෙන සේ ලේකම් අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලය කොළඹ 12 කිරි ඇඩ්‍රස් එකට යවන්න ඕනේ. ඉල්ලුම් පත්‍රයේ වම්පස ඉහළ කෙළවරේ දාන්න උපලේඛන රජයේ නිලධාරයන්ගේ සේවයේ අධිකරණ කළමනාකරණ සහකාර සේවයේ අධිකරණ ලිපිකරු 3 වන ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය 2026 කියලා අනිවාර්යයෙන්ම ඒක දාන්න. 2026 ජූනි 5 වෙනිදා අපිට අවස්ථාව තියෙනවා. ඉල්ලුම් පත්‍රයේ අපේක්ෂකයාගේ අත්සන රජයේ විද්‍යාලයක විදුහල්පතිවරයෙකු සාමදාන විනිශ්චයකාරවරයෙකු දිවුරුම් කොමසාරිස්වරයෙකු නීතිඥවරයෙකු ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු ත්‍රිවිධ හමුදාවේ අධිකාරී බලයත් නිලධාරියෙකු ඒ වගේ කෙනෙක් අනිවාර්යයෙන්ම සහතික කර තිබිය යුතු තියෙනවා. ඉතින් මේ ටික දාලා තමයි ඔයාලට ඇප්ලයි කරන්න තියෙන්නේ. විභාගයේ පෙනීසීම සම්බන්ධව ඔයාලට දැනුවත් කිරීමක් කරාට පස්සේ ඔයාලට ඒ අදාළ අනිතාවේ සහතික කර ගැනීම සඳහා ඊට පස්සේ අවශ්‍ය වෙනවා වගේ ඩෙන්ටිටි කාඩ් එක, ජාතික නුම්පත, වළංගු දේශ ගමන් ප්‍රපත්‍රය, වළංගු රීති ප්‍රපත්‍රය ඒවා අවශ්‍ය වෙනවා. ඒක ඉස්සෙල්ලාම අපි එක්සෑම් එකට ඇප්ලයි කරාට පස්සේ තියෙන්නේ. ඒ ටිකට කලින් අනිවාර්යයෙන්ම මේක ඇප්ලයි කරලා ඔයාගේ chance එක ගන්න ඉස්සෙල්ලාම ඊට පස්සේ එක්සෑම් එකට සෙට් වෙන්න පුළුවන්. ආදර්ශ අයදුම් පත්‍රය සහ ආදාළ ලින්ක් එක මම දාලා තියෙනවා. මේ ලින්ක් එකේ ගිහලා මෙන්න මේක විදියට හදා ගන්න. මේකේ මෙන්න මෙතන F4 එකේ භාගයක් තියෙන්නේ. මේක හදා ගන්න වෙනවා අනිවාර්යයෙන්ම කමියුනිකේෂන් එක කර ගිහිල්ලා ඊට ටික මෙන්න මේ විදිහට තියෙනවා. ඊළඟ ෆස්ට් පේජ් එකත් එක්ක මේක බැලන්ස් කරලා වඩා හදා ගන්න නෑ. අර දාලා තියෙන විදිහෙම තමයි තියෙන්නේ. මේකේ ලින්ක් එක මම දාලා තියෙනවා වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ. එතනින් ගිහලා ලින්ක් එකෙන් ගිහිල්ලා අනිවාර්යයෙන් මේකේ තොරතුරු ටික සහ ඊට අමතරව ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේකේ දාලා තියෙන හැම විස්තරයක්ම නිවැරදිව කියවලා බලලා තවදුරටත් හරිම අවබෝධයෙන් ඇප්ලයි කරන්න හොඳ අවස්ථාවක් තියෙන්නේ. රාජ්‍ය සේවයේ අධිකරණ සේවා ලිපිකරු හැටියට ඔයගේ රැකියාව සාර්ථක කරගන්න ලැබෙන්න කියලා මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඔයාලට ජයග්‍රාහී දවසක්.